හායි රෝසස් කොහොමද ඔයාලට? අද මම ඔයාලට පියවර 5න් රිබන් රෝස් ෆ්ලවර් එකක් මගේ ක්‍රමයට හදන ආකාරය පෙන්වන්න හදන්නේ. Ready නම්? Let's go to the video. මුලින්ම කියන්න ඕනේ ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා like කරලා ඉන්න. අපි ඉස්සෙල්ලාම බලමු මල්බෝ කේක හදන්න මොනවද ඕනේ වෙන්නේ කියලා. ඔයාට ඕනි මලේ පාට රිබන් රෝලක්, සයිස් 2 අච්චු දෙකක්, කතරක්, ලයිටරයක්, ග්ලූ ගන් එකක්, සෙලෝ ටේප් එකක් හා බාර්බිකියු විස්ටික් එකක්. එක මලකට මම පෙති 19ක් හදා ගන්නවා. පොඩි සයිස් එකකින් පෙති 13යි, ලොකු සයිස් එකකින් පෙති 6යි. මෙන්න මේ ආකාරයට පොඩි අච්චුවට තියලා නමලා කපා ගන්න ඕනේ පෙති 13. පොඩි එක කපා ගත්තා වගේම ලොකු සයිස් එකෙන් පෙති 6ක් කපා ගන්න ඕනේ අර විදිහටම තියලා නමලා. මගේ පොඩි අච්චුවේ දිග සෙන්ටිමීටර් 7ක් වෙනවා. මම ඒක කපලා කාඩ් ටිකක් ගලවලා හදාගෙන තියෙන්නේ. ලොකු සයිස් එකට ගත්ත medium කාඩ් එක. දැන් අපි කපාගත්තු පොඩි සයිස් එකේ පෙති 13 ලයිටරයක් මගින් දෙපැත්ත පුච්ච ගන්න ඕනේ. ලයිටරේ දැල්ල හොඳට මඩු කරලා ලස්සනට වැඩි පිච්චෙන්නේ නැති විදිහට අදිස්ස දෙපැත්ත කෙලවර පුච්ච ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඒ 13 පුච්ච ගන්න ඕනේ. අපි ඊළඟට ලොකු පෙති 6ක් ඒ විදිහටම පුච්ච ගමු. මේ තියෙන්නේ ඒ ලොකු සයිස් එකේ පුච්ච ගත්ත 6. මේ වෙනකොට ග්ලූ ගන් එක රත්යෙන් දාලා තියෙන්න ඕනේ. දැන් අපි පුච්ච ගත්ත පොඩි සයිස් එකේ පෙති 13 අලව ගමු. ඔයාලට පේන විදිහට මේ කෙළවර දෙකේ ගම් බිංදු දෙකක් ගාලා කන පිට පැත්ත ගන්න ඕනේ. ඒ ගම් බිංදු දෙක කන පිට පැත්තට ඇතුළට නමන්න ඕනේ. ත්‍රිකෝණාකාරයේ හැඩයක් එන්නේ. මෙන්න මේ විදිහට ඇතුළට නමන්න ඕනේ කන පිට පැත්ත. දිවසන පැත්ත එළියට තියන්න ඕනේ. ඒ ආකාරයට පෙති 13ම කෙළවර දෙකේ ගම් බිංදු දෙකක් ගාලා කන පිට පැත්තේ ඇතුළට නමලා දිවසන පැත්ත එළියට එන විදිහට ත්‍රිකෝණාකාරයේ හැඩයට නමා ගන්න ඕනේ. හරි, ඒ ආකාරයට පොඩි පෙති සයිස් එක අලවගෙන ඉවරයි. ඒ විදිහටම ලොකු සයිස් එකේ පෙති 6ක් කන පිට පැත්තේ උඩ දෙපැත්තේ තිත් දෙකක් ගාලා ගමු. කන පිට පැත්ත ඇතුළට එන්න නමලා දිවසන පැත්ත එළියට එන්න තියෙන විදිහට ඒක ත්‍රිකෝණාකාරයට නමා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ ඒ ආකාරයට අලවගත්ත පොඩි සයිස් එකේ පෙති 13යි ලොකු සයිස් එකේ පෙති 6යි. අපි දැන් මේ කලව ගන්න ලේසි වෙන විදිහට මම පොඩි සයිස් එකේ පෙති 13 4 පේලි 2කටයි 5 පේලි 1කටයි අලව ගන්නවා. ඒ අලව ගන්න මෙන්න මේ ආකාරයට. එක පැත්තක කෙළවරක ගම් බිංදුවක් ගාලා අනිත් පැත්තේ කන පිට පැත්ත එකට අලවන්න ඕනේ. කන පිට පැත්තේ යටට හිටින විදිහට ඒක අලව ගන්න ඕනේ. හොඳ පිට පැත්තේ උඩ ගම් බිංදුවක් ගියාම අනිත් පැත්ත අරගෙන අර කෙළවරට හිටින විදිහට අලව ගන්න ඕනේ. එතකොට දෙපැත්තම දිලිසෙන පැත්ත උඩට එන්න ඕනේ.
හරි මම මේ කිව්ව විදිහටම 4 පෙළ 2කුයි 5 පෙළ 1කුයි අලව ගත්තා. ඒ අර පෙති 13 පොඩි සයිස් එකේ පෙති 13. ඒ වගේම අපි දැන් ලොකු සයිස් එකේ පෙති 6ක් එකම පෙළයකට 6කට අලව ගන්නවා. ඒකත් අර විදිහටම කෙළවරේ ගම් බිඳුවක් කියලා. ඒ කෙළවරින් පෙත්තක් කෙලවුවා. ඒකේ දිලිසෙන පැත්ත හැම පෙත්තම දිලිසෙන පැත්ත උඩට එන්න ඕන. මෙතෙන්නේ අලවගත්ත එක. හරි. අපි දැන් පෙති අලව ගන්න බලමු. බාබකියු ස්ටික් එකක් ගත්තා. බාබකියු ස්ටික් එක මම ගත්තේ අඟල් 10. ඒක අඟල් 12, අඟල් 15 වගේ දිගවල් වලට තියෙනවා. මම තෝරගත්තේ අඟල් 10. ග්ලූ ගන් එකෙන් ගම් බිඳුවක් මුලට ලොකුට දාලා ආයෙත් පෙත්ත දිගට මෙන්න මේ ආකාරයට ගම් ටික දාන්න ඕනේ. දාලා බාබකියු ස්ටික් එකේ උල පැත්ත නැතුව අනිත් පැත්ත ඒ පැත්තට තියලා හොඳට තද කරලා එතන ගම් බිඳුවක් දාපු තැන හොඳට තද කරලා ලස්සනට රවුමට බාබකියු ස්ටික් එක වටේ වටා ගන්න ඕනි. ඒ පෙති 5 ඔතාගත්තා වගේම පෙති 4 දෙකක් මල වටේ ලස්සනට ඔතා ගන්න ඕන. ඊට පස්සේ අපි අර අලවගත්ත පෙති 6 ලොකු සයිස් එක ඒකේ කෙළවරට ලොකු ගම් බිඳුවක් දාලා මුලට දාන්න නැතුව කෙළවරට ලොකු ගම් බිඳුවක් දාලා මෙන්න මෙහෙම ලස්සනට එක අර ටික වටේ රෝල් කර ගන්නවා. ලොකු ගම් බිඳුව දාන්නේ කෙළවරේ හොඳට ලැබෙන්න නැත්නම් මල ඊට පස්සේ මලේ අනිත් පැත්ත හරවලා මෙන්න මේ වගේ යටින් ගම් ටිකක් දාගන්න ඕනි. එහෙම දැම්මහම මලේ පෙති හොඳට හයියට තියෙනවා. එහාට මෙහාට වෙන්නේ නැහැ. ඉතින් මම මේ අද කරපු වීඩියෝ එකකින් ඔයාලට ගන්න දෙයක් තියෙනවා නම් අරගන්න අඩුපාඩු මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකම් ලස්සනට සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න ළමයෝ. බයි.